ශ්‍රී ලංකාව කියන්නේ khනිජ සම්පත් වලින් පරිපූර්ණ රටක්. උදාහරණයක් ගත්තොත් මැණික්, ෆෙල්ස්පා, සිලිකා එවැනි වූ khනිජ සම්පතක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. මේකට කියන්නේ අලු ඊයම්. නැත්තම් බ්ලැක් ගෝල්ඩ්. එහෙම නැත්තම් ඔබ කවුරුත් දන්න මිනිරන්. ලෝකයේ මිනිරන් අවශ්‍යතාවයෙන් 70%ක්ම සපයන්නේ චීනය. ඒ වගේම බ්‍රසීලය, ඉන්දියාව වගේ රටවලුත් මිනිරන් නිෂ්පාදනය කරනවා. කෙසේ වෙතත් සංසුද්ධතාවයෙන් ඉහළම ඒ උසස් ගණයේ මිනිරන් නිෂ්පාදනය කරන්නේ ලංකාව පමණයි. ඒ දමනි මිනිරම්. අපි අද බලන්න යන බෝගල පතලෙත් තියෙන්නේ එවන් වූ සුවිශේෂී දමනි මිනිරන් පතලක්. බෝගල පතලේ ඉතිහාසය ගැන කතා කරනකොට 1847 වගේ කාලය දක්වා දියෙනවා. වාණිජ්‍ය වශයෙන් බෝගල පතලේ මිනිරන් නිෂ්පාදනය කරන්න පටන් ගන්න 1865 දී. 1900 වෙනකොට බෝගල පතල් දෙකක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම 1947 දී මෙහි සම්පූර්ණ අයිතිය ප්‍රනාන්දු නැත්නම් කතෝනිස් බාස්ගේ යටතට පැවරෙනවා. කතෝනිස් බාස්ගේ ඇවෑමෙන් පස්සේ ඔහුගේ පුත්‍රයා විසින් මේ බෝගල පතල එංගලන්තයේ එවකට හිටිය රෙනෝල්ඩ් කියන ඉංජිනේරුවා සමග එකතු වෙලා මේ පතල දියුණු පතලක් බවට පත් වෙනවා. ඒ වගේම 1971 රාජ්‍ය මිනිරන් සංස්ථාව බවට පත් වුණාට පස්සේ මේ බෝගල පතල රජයට අයිති කර ගන්නවා. ඒ වගේම 2000න් පස්සේ මේ බෝගල පතලේ වර්තමාන අයිතිය යන්නේ ජර්මන් සමාගමකට. ඒ දක්වා 2000 සිට අද දක්වා මේ ජර්මන් සමාගම විසින් තමයි මේ බෝගල පතලේ සියලුම නිෂ්පාදන කටයුතු කරගෙන යන්නේ. මේ පතලට බෝගල පතල කියන්න සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ බෝධීන් වහන්සේ නිසා. මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ ගලක් මත. ගලක් මත රෝපණය වූ බෝධීන් වහන්සේ බෝ ගල වෙනවා. පසු කාලීනව බෝ ගල බවට පත් වෙලා තියෙනවා. පතල තුළට බැසීමට පෙර මෙහි ඇති අවදානම ඒ වගේම සිදු කළ යුතු හා නොකළ යුතු දේ සම්බන්ධව මෙලෙස දැනුවත් කිරීමක් සිදු කරනු ලබයි. පතල තුළට බැසීමට පෙර ආරක්ෂක ඇඳුම් හා උපකරණ වැළඳිය යුතු වෙනවා. මිහි තුළ සංචාරය සඳහා මෙවන් වූ විදුලි සෝපානයක් භාවිතා කරන අතර මෙහි එකවර මිනිසුන් 12 දිනකට ගමන් කළ හැක. හපොයි ඔන්න ඉතින් මගේ වාරෙත් ආවා. සියලුම දෙවියන් සිහි කර මිහි තුළ සංචාරයට මා සෝපානයට ගොඩ වුණා ඔන්න. අපි මේ ගමන් කරන්නේ බඹ 72 සීමාවේ තියෙන මල්ලසේකර ආවාටයට. ඔබට පේනවා ඇති ඊටාම පටු විවරයක් තුලින් සෝපානයේ ගමන් කරන ආකාරය. විනාඩි 5ක පමණ ගමනකින් පසුව මිහි තුල පිහිටි මල්ලසේකර ආවාටයට අපි ළඟා වුණා. එහෙනම් යමු මාත් එක්ක මේ මිනිරන් දෝනා දිගේ ඉදිරියට යන්න. මිනිරන් යනු විවිධ කර්මාන්ත රැසකට අත්‍යවශ්‍ය කංච සම්පතකි. ප්‍රධාන වශයෙන් ලිහිසි ද්‍රව්‍ය, බැටරි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, වාහනීය කර්මාන්තයේදී අච්චු සෑදීම, ඒ වගේම තීන්ත වර්ග නිපදවීම සඳහාද ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනු අතර අනාගතයේ තාක්ෂණික විප්ලවයක් සිදු කරනු ලබන ග්‍රැෆීන් නිෂ්පාදනයට අවශ්‍ය කාබන් ප්‍රතිශතය 95%කට වඩා වැඩි ලංකාවේ පවතින මිනිරන් භාවිතා කරනු ලබයි. මල්ලසේකර ආවාටයේ පිහිටි මෙම ස්ථානය තුල සිට මිහි මත හා මිහි තුල සිදුවන සංවේදන කටයුතු පාලනය කරනු ලබන අතර මෙහි පැරණි සංවේදන ක්‍රම වන කතාබටය, සීනුනාදය ආදී ක්‍රමත්, නවීන තාක්ෂණික සංවේදන ක්‍රමත්
ඒ වගේම CCTV දර්ශනත් වර්තමානයේදී භාවිතා කරනු ලබයි. මේ ඔබ දකින්නේ මීටර් 302ක් පහළින් පිහිටි ගේබ්‍රියල් ආවාටයේ සිට මිනිරන් රැගෙන එන සෝපානයයි. දිනපතා පතල තුළට මෙලෙස කාන්දුවන ජලය ඉවත් කිරීමට විශාල පිරිවැයක් දැරීමටද සිදුවේ. මෙම ස්ථානය මීට දශක ගණනාවකට පෙර මිනිරන් කැලීම් කළ ස්ථානයක්. නිසි තාක්ෂණයක් නොමැතිවම නිසා මේ ආකාරයට ලොකු අවකාශයක් සේ දැකිය හැකි. නමුත් වර්තමානයේ නවීන තාක්ෂණික ක්‍රමවලට අනුකූලව මිනිරන් කැනීම තුළින් පතලේ ශක්තිමත්භාවය වැඩි දියුණු වී තිබෙනවා. මේ ඔබ දකින්නේ කළුගල් අතර මිනිරන් පිහිටන ආකාරයයි. මෙන්න මේ නිසා තමයි මේවට දමනි මිනිරන් කියන්නේ. පැය දෙකක පමණ සංචාරයකින් පසුව නැවතත් අපි මිහි මතට ආවා. මම හිතනවා මිනිරන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඔබගේ දැනුමට එකතු වෙන්න ඇති කියලා. එහෙනම් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.